ආයුබෝවන් අද අපි මේ ගැඹුරින් කතා කරන්නේ අපේ S2 ගැඹුර කියන දේ අඳුනගන්නේ කොහොමද ඒ වගේම තාක්ෂණය කොහොමද මේක අනුකරණය කරන්න කියන එක ගැනයි. ඔව්. විශේෂයෙන්ම අපි බලමු ස්ටීරියෝ දෘෂ්ටිය, ස්ටීරියෝ දර්ශනය, අර VR එහෙම කියන්නේ අතත්තේ යථාර්ථය ඒ ගැන. මේ තොරතුරු ටික අපිට ලැබෙන්නේ මේ සම්බන්ධව කරපු ඉදිරිපත් කිරීමකින්. ඉතින් අරමුණ තමයි මේ ත්‍රිමාන දර්ශනය අතත්‍ය ලෝක ඒ දේවල් පිටුපස්සේ තියෙන මූලික අදහස තේරුම් ගන්න එක. හරි. ඇත්තකම අපි පටන් ගමු අපේ S2කින්ම. මේ S2කින් එක ත්‍රිමාන රූපයක් මවන විදිය හරිම පුදුමයි. ඔව්. අපේ S2 අතර සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 6ක් ගාම විතර පරතරයක් තියෙනවනේ. ඔව්. IPD කියන එකට නේද? ඔව්. interpupillary distance. වැඩිහිටියගේ සාමාන්‍යයෙන් මිලිමීටර් 63ක් විතර වෙනවා. ඉතින් මේ පොඩි පරතරය හින්දා ලෝකෙ ගැන පොඩ්ඩක් විතර වෙනස් දර්ශන දෙකක් තමයි S2කට ලැබෙන්නේ. ඒ කියන්නේ එකම දේ වුණත් රූප දෙකක් විදියට පොඩි වෙනසක් එක්ක. හරියටම හරි පොඩි වෙනසක් එක්ක එතකොට මොලේ තමයි මේකේ අමාරුම වෙගේ කරන්නේ. ඒ රූප දෙක අරගෙන ඒකේ තියෙන අර සියුම් වෙනස්කම් විශ්ලේෂණය කරලා ඒ වෙනස්කම් වලින් තමයි ගැඹුර, ඒ කියන්නේ තුන්වෙනි මානය හදාගන්නේ. හරිම පූර්වයි. හරියටම මැද තනිය හැකින බලනවා වගේ එක රූපයක් එතකොට හැදෙනවා. ඔව්. ඒකට තමයි අර සයික්ලෝපියන් රූපේ, සයික්ලෝපියන් ඉමේජ් කියන්නේ. ඒකාබද්ධ රූපය. මේකද තව උදව්වන දේවල් තියෙනවද අර අපි බලනකොට S2 එක තැනකට යොමු කරන එක? ඔව්. කන්වර්ජන්ස් කියන්නේ ඒකට. අන්න ඒක. කන්වර්ජන්ස් සහ අර කාච නාභිගත කරන එක. ඇකොමොඩේෂන්. හරියටම හරි. ඒ දෙකත් මේ ගැඹුර තේරුම් ගන්න ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒ කියන්නේ අඩි 20ක් විතර දුර වෙලකන් හරීම පැහැදිලි කියන එකද? ගැඹුර මනින එක. ඔව්. අඩි 20ක් ඇතුළත නා ඊටාම හොඳට පුළුවන් ඊට වඩා දුර සමහර විට මීටර් 200ක් විතර වෙනකම් වුණත් යම් මට්ටමකට අපිට ගැඹුර කියන එක තේරෙනවා. හැබැයි මේකත් කියන්න ඕන ගැඹුර තේරුම් ගන්න හැමතිස්සෙම S2ම ඕනෙ වෙන්නේ නැහැ. එහෙමද? ඔව්. එක ඇහැකින් උනත් අපිට ගැඹුර ගැන ඉඟි ලැබෙනවා. මොනොකියුලර් කියුස් කියන්නේ ඒවට. මොනොකියුලර් කියුස්. උදාහරණයක් කිව්වොත්? හරි. හිතන්නකෝ දැන් ඔයා ඉස්සරහා තියෙන වස්තුවක් ඊට පිටිපස්සේ තියෙන වස්තුවක් වහනවා. ඔක්ලූෂන් කියන්නේ ඒකට. හරි. කාර් එකක් ඉස්සරහා බස් එකක් ගියොත් වගේ. ඔව්. එතකොට බස් එක ළඟයි කාර් එක ඊට පස්සේ කියලා අපිට එක ඇහැකින් උනත් තේරෙනවා. තේරුණා. තව තියෙනවා එකම සයිස් එකේ බෝල දෙකක් තියෙද්දි එකක් පොඩියට පේනවනෝ ඒ කියන්නේ apparent size. ඒක දුරින් කියලා හිතනවා. ඔව්. ඒ වගේම අර කෝච්චියේ යනකොට ළඟ ගස් වේගෙන් යනවා වගේ පෙන්නේ. motion parallax. ඒවතර monocular cues තමයි. හරිම රසවත්. ඉතින් මේ අපේ S වැඩ කරන විදිහ තේරුම් අරගෙන තාක්ෂණය කොහොමද මේක පාවිච්චි කරන්නේ? ස්ටීරියෝ දර්ශනය. ස්ටෙරියෝස්කෝපි කියන්නේ ඒකට නේද? ඔව්. ඒක තමයි එක ප්‍රධාන තාක්ෂණයක්. ස්ටීරියෝ දර්ශනය කියන්නේ මූලිකවම ද්විමාන රූපයක, ඒ කියන්නේ ෆොටෝ එකක, ෆිල්ම් එකක ගැඹුරක් තියෙනවා වගේ. මායාවක් හදන එක. කොහොමද ඒක කරන්නේ? අපේ S2 වැඩ කරන විදිහමයි S2ට පොඩ්ඩක් වෙනස් රූප දෙකක් පෙන්නනවා. මේක අලුත් දෙයක් නෙමෙයි නේද? මම අහලා තියෙනවා අර චාල්ස් වීට්ස්ටන් කියලා කෙනෙක්. ඔව්, ශ්‍රීමත් චාල්ස් වීට්ස්ටන් 1838 දී. එයා තමයි මුලින්ම ස්ටීරියෝ දර්ශකයක් හැදුවේ. පුදුමේ කියන්නේ ඒ කාලේ හරියට ෆොටෝග්‍රැෆිවත් තිදිලා නැහැ. හරි පුදුමයි. කියන්නේ අදහස කලින් ඇවිත් තියන්නේ. ඇත්තන්ම. දැන් කාලේ නම් ඉතින් මේකේ සුලභම උදාහරණ තමයි 3D ෆිල්ම්ස්. ඔව්, අර කන්නඩි දාලා බලන ඒවා. ඒ කන්නඩිත් වර්ග තියෙනවා. සමහර ඒවාට බැටරි ඕන ඇක්ටිව් කියන ඒවා. අනිත් ඒවා පැසිව්. අර ඇනග්ලිෆ් රතුනිල් කාච තියෙන ඒවා. එහෙම නැත්නම් පොලරයිස්ඩ් ඒවා. තිරයත් විශේෂ වෙන්න ඕන නේද ඒකට? ඔව්, වම් හැටයි දකුණු හැටයි අදාළ රූප මාරුවෙන් මාරුවට පෙන්වන්න පුළුවන් ප්‍රොජෙක්ෂන් සිස්ටම් එකක් අවශ්‍යයි. හරි. එතකොට VR virtual reality. ඒක මේකට වඩා වෙනස්ද නැත්නම් මේකම දිගුවක්ද? ඒක මේ අදහස තවත් ගොඩක් ඉස්සරහට අරන් ගිය දෙයක්. VR වලින් හදන්නේ සම්පූර්ණයෙන්ම පරිගණකයෙන් නිර්මාණය කරපු ත්‍රිමාන අන්තර්ක්‍රියාකාරී ලෝකයක අපිව ගිල්වන්න. ගිල්වනවා. ඒ කියන්නේ අපි ඇත්තට මෙතන ඉන්නවා වගේ හැඟීමක් ඇති කරනවා. පෙනීම, සද්දේ විතරක් නෙවෙයි සමහර වෙලාවට ස්පර්ශය වගේ දේවලුත් අනුකරණය කරනවා. අර VR headset එකක් දැම්මම තිරේ තියෙන්නේ ඇහැට ගොඩක් ළඟින් නේ. ඔව්. ඒකට කොහොමද අර ලොකු දූරදර්ශනයක් වගේ පේන්නේ? අන්න එතනක තමයි headset එකේ තියෙන කාච උදව් වෙන්නේ. ඒ lens වලින් කරන්නේ ඇහැට එන ආලෝක කිරණ නවන එක. හරියට දුර බලන කණ්ණාඩියක් අනිත් පැත්ත හරවල බැලුවම ලගේ. එතකොට අඟල් කීපයක් ළඟ තියෙන තිරේ ගොඩක් ඈතින් තියෙන ලොකු දර්ශනයක් වගේ පෙන්වන්න සලස්වනවා.
ෆෝස්ට් පර්ස්පෙක්ටිව් කියන්නේ එකට. බලහත්කාරී දෘෂ්ටි කෝණයක්. ඔව්. අර Google කාඩ්බෝඩ් වගේ සරලේ වගේ ඉඳන් Oculus Rift, HTC Vive වගේ දියුණු ඒවත් වැඩ කරන්නේ ඔය මූලධර්මෙන්ම තමයි. ඒ වගේම VR වලදී ඔළුවේ කරකවන ඕනම පැත්තක් බලා ගන්න පුළුවන් නේද? අංශක 360ම. අනිවාර්යෙන් ඒක ලොකු දෙයක්. ඒවටම තමයි අර ලෝකයේ තියෙන වස්තුන් එක්ක මොලෝ හරි කරන්න පුළුවන් එක, ඉන්ටරැක්ට් කරන්න පුළුවන් එක. හරි. ඒ කියන්නේ ඒ අත්දැකීම තවත් වැඩි වෙනවා. ඔව්. ඉතින් සාරාංශයක් විදිහට ගත්තොත් මේ ස්ටීරියෝ දර්ශනය වෙන්න පුළුවන්, අතත්ත්‍ය යථාර්ථය වෙන්න පුළුවන්. මේ හැම තාක්ෂණයකම පදනම වෙලා තියෙන්නේ අපේ ස්වභාවික S2යි මොළයයි ගැඹුර හඳුනා ගන්නා ක්‍රමය අනුකරණය කරන එක. සමහර වෙලාව පොඩක් රවට්ටන එක. ඒ කියන්නේ ස්වභාව ධර්මය අනුකරණය කරලා ඒක තවත් වර්ධනය කරන්න හදනවා. හරියටම හරි. එහෙමනම් අවසාන වශයෙන් අපිට හිතන්න දෙයක් ඉතුරු කරන්න ඕන නම් VR දැනට ප්‍රධාන වශයෙන් පෙනීම, ඇසීම වගේ දේවල් වලින් ඒදාර ඇත්තට මෙතන ඉන්නවා කියන හැඟීම දෙන්න හදන්නේ. ඔව් ප්‍රධාන වශයෙන්. අනාගතයේදී මේ හැඟීම තවත් තීව්‍ර කරන්න, තවත් යථාර්ථවාදී කරන්න, සමහර වෙලාවද ස්පර්ශය, ගන්ධ සුවඳ වගේ තව ඉන්ද්‍රියෙන් කොහොම පාරිච්චි වේද? ඒක හොඳ ප්‍රශ්නයක්. එහෙම වුණොත් ඒකෙන් මොන වගේ අලුත් පැති සමහරට අභියෝග පවා මුත්වෙන්න පුළුවන්ද කියලා හිතන්න වෙනවා. ඇත්තමම. ඒක තමයි මින් ඉදිරියට මේ ක්ෂේත්‍රයේ ගමන් කරන පැත්ත වෙන්න පුරවම් ගොඩක් දේවල් తీරව ගවේෂණය කරන්න